රහ පාටයි මේ කේක් එක නම් අනේ. හොඳ පාටි එකකට වගේ. හම්බෝ ලොකු කිව් එක පුදුම සෙනගක් තියෙනවා. මේක දැක්කම මොකුත් එපා මට. දැන් මේක දැක්කහම පොඩ්ඩක් අලන්තය හැදිලා ඉන්නේ. එක්ස්ට්‍රා ලාර්ජ් පීට්සා එක. ලොකුම ලොකුයි. සමානක් වගේ. ඔව්. හෙලෝ. මෙල්බන් ජර්නි වලට ඔන්නත් ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අරන් එන්න හදන්නේ කොස්කෝ එකේ වීඩියෝ එකක්, shopping vlog එකක්. හරි. එහෙනම් අපිත් එක්ක යමු කොස්කෝ එක ඇතුළට. Subscribe! ගන්නේ ඕනි පැත්තට ගියා නම් හරි ඉස්සෙල්ලා මේ වැවිද්දොත් වෙලා යනවා. මොනවද ගන්නද? විතරේ. උඩක් ලොකු ඒවා ගන්න අරකයි බුදු වෙනවා. ඉතුරු වෙනවා. අන්න මේකක් ගන්නවා. Oh. Dan, oke ingin apa? Oh, sorry. මෙන්න තියෙන හර නන්දෝස් එකේ. සෝස් එකනේ? ආ. පෙරිපෙරි සෝස්. ඔව් තාම තියෙනවා නේද? ඔව්. වැඩේ තියෙන නේද? ගොඩක් ලොකු දෙන්න ඉවර කරන්න බෑ. ඔව් ඊට පස්සේ නිකන් එක්ස්පයර් වෙලා විසික් කරන්න වෙනවා අර ගොඩක් යූස් වෙන්නේ නැහැ. I'm getting it. Mommy, look, pickle flavored. I don't like pickle. Ah, pickle flavor, yeah. This is a pickle. ඔක්කොම එහෙමද? This is the one. එහෙනම් ඉතින් ඒක මේ $36 aside. අයියෝ තාම අනිත් කලින් ගත්තු එක ඉවරක් නෑ නැහැ. මේ chips නේ. අරක Doritos නේ. ඒ වුණාට ඒක අන්තිම ටික තියෙන්නේ. මට නම් මේ ලොකු මණු ඔළුව රිදෙනවනේ. Here now, I'm stop. ආ බබා වගේ ගන්න. Yeah, I know. Wait. ඕ. My favorite. අයින් කරන්න. ඒක කීයක් තියෙනවද? ඒක ලාභයි බබා. අර ඔය අතරම කියනවා මේක මේ කෝල්ස් එකෙන් හැම වීක් එකේම ගන්නවට වඩා Sit here. ස්වත් නේ $15 නේ. අරගේ පැකට් දෙක ගන්න අපි ලොකු ගාණක් නේ. ඩොලර්ස් වලට වගේ. ඊටත් වැඩි ගන්න. ඔව් අන්න ඒ වගේ ඒවා වර්ත් මෙතන. මොකක්ද? අපි ගන්නවා. කඩයක් දාන්න වගේ වඩු ගන්නවා. යා පොප්පු 4 weeks වලට මොකුත් ස්නැක්ස් නෑ බබා. What about me? I didn't want. No, I don't like those stuff. එන්න මෙයා තමයි මාර් කරන්නේ. This is the same thing. Guys, we need some big marshmallow. යශල ඉක්මන් කරන්න. නැත්නම් කකුල හුවේ. සමන් එක ලියනවා. කවද වෙනකන් කන්නද කියලා එකක්. ඔව් මේකක් ගත්තාම අම්මෝ. අන්න ඒකනේ වැඩේ. මොන හරි ඉතින් එකකටත් දාන්න බැයි. මේක අර පොඩි කරලා තමන්නේ අපි වගේ නෙමෙයි. පොඩි කරලාම ගන්න. බබා ඔයගොල්ලන්ට කලම රත් කරලා දැම්මද? මේ වගේ ඉතින් මෙහෙමයි තියා අර කනවා නම් ඇත්තටම මේ වගේ ගන්න එක හරි වර්ත් සමන් එකේදී. Creative way to get oil away. Then they got two, okay? Yeah. Okay, guys, we got two. ඒ වාස්මන්ටි ගහන්නද? මේක තමයි අපි හොඳම ගන්න එක. මේකේ තියෙන්නේ ඔය ජාතිය තමයි. මොන එකද?
Yeah. සීනි හරද? දැන් මේකේ නෑ. Is it 3 kilo එක 7.7. කොහොමද කිලෝ එකක් ඩොලර් එකකට වැඩිනේ. Naughty pizza. Yeah. පාම් පිටි නෑනේ. මට පාම් පිටි ඉවරයි ගෙදර. Oh my goodness. රොටියක්වත් හදන්න ඉතින්. පාපිට නැද්ද? නැහැ. මේ තේකොළ ඕනේ. චිකන් ස්ටොක් පවුඩර් එක තියෙනවා. ෆස්ට් අයිටම් ගන්නවද මට නම් එච්චරම නෑ නෑ අරක දිනන එකක් ගන්න. too much sweet අපේ ගෙදර දැන් කැවින්නේ යව ගත්තා. ටින් ටෑන් තියෙනවා. green onion cracks මොනවද මේ cheese crackers තියෙනවා. මෙතන තියෙනවා බිස්කට් වර්ග. යශලි මේ කුකීස් ඒ වගේ මම දැක්ක එකනේ මෙන්න මේකක් අරන් යනවා. soft cake. මෙන්න තියෙනවා මොකද්ද මේ? පානි පූරි. ජෑම් එක තියෙනවා ඉතින් ජෑම්. මේක රාස්බෙරි ස්ට්‍රෝබෙරි නෙමෙයිද? ගන්න අපේ දේශීය සිලෝන් ටී එක. කීයද එක? $14.15. 15. වෙනවා ටිකක් ගත්තාම නැත්තම් ළඟ හැමතිස්සෙම බ්ලැක් 300ක් තියෙනවා. Má bà mới làm đầu bếp có hôm qua không mà hôm nay tiền vô nhiều ha. පුදුම තැනකට අද ඉතින් ඉරිදා දවසේ ආවම මොකද අපි උදෙන්ම එන්න ප්ලෑන් කරාට බැරි වුණා. චොකෝ වොෆල්. බබා මේ චොකෝ වොෆල්. वॉफल वॉफल कहाँ लगा? नटल लाइट Oh, did I see? මොනවද කරන්නේ? Come to our music band. Should I get that or this? Pick this or that? This or this? බ්‍රෝ කන්න ඕනේ. For lunch. බලන්න එක්ස්පයරි. What's that? මොකද කරේ? මේ වගේ පිටිය තියාගන්න ඉන්න නැති එක තමයි මට තියෙන ප්‍රශ්නේ. 2.5 kg. And then as the day's gone on, I'm like, My favorite thing. මොනවද? ආ මොකද? සැන්ඩ්විච් එකකට ආසයි. I want the sushi. හොඳ පාටින් එකට වගේ. Can we get the sushi? You want sushi? Yeah.
Okay. ඔයගොල්ලෝ කියලා හාපා. grapes මෙන්න මේක මම නම් හිතන්නේ රහයි. ගොඩක් ලොකුයි. Finger grapes. මේකේ මේ ෆංගස් එක. No, I don't want finger. ඔව් මේවා ගොඩක් කල් තියාගන්න බෑ. චප්ප වෙනවා. නේද? Okay, let's get හරි එහෙනම් ඔන්න ඕක ගත්තා. මේ වීක් එක හෙල්දි ෆුඩ් කාලා ඉන්න තියෙන්නේ. රහ පාටයි මේ කේක් එක නම් අනේ. කරන රහ පාටයි තමයි දැක්කමනේ. මට පොඩක් කෙලක් ගිලෙනවා ඒකට නම්. ගමුද? කීයද ඒක? $20. මේකට ආව හැමදාම අර ක්‍රොසන්ටුයි පුරුදු ඒවා ටික ගත්තට පස්සේ වෙන එකක් ගත්තාම මේක ඉවර කරන්න බැරි හින්දා ගන්නේ මට අවශ්‍යයි හැබැයි ඒක. මේක රහයි හැබැයි. වැඩේ මේකත් එක්ක චොකලට්. ඉතින් එහෙම අපේ ගෙදර ලොකු සෙනගක් ඉන්නවා නම් ඒක වටිනවා. নানা ප්‍රකාර බේකින් අයිටම් කේක් අම්මෝ ගත්තේ නැහැ. පාන් එකක් මේ වගේ එකකින් ගන්න. කොහොම බයි? croissant. Popcorn cake, croissant, yum. Honey maraha. බලමු චිකන් සලාඩ් එකක් ගත්තා. Yeah. හැමදාම රෝස් චිකන් ගන්නවනේ. අර බෙල් පෙපර් එකත් රහ ඇතිනේ. හා? මේක මොකද? මේ තියෙන පොස. ආ. That's කැප්සිකම් not එකට අර fair. බීෆ් අනම්මනම් ෆිල් කරලා තියෙන අපිට තියෙන බේක් කරලා ගන්න. If we get that, then we. ඔන්න එග්ස් අරගෙන එග් නැහැ මේ. ගොඩක් වෙලාට බෝලුවත් වලත් නැහැ එග්ස් හින්දා. ඉතින් එකපාර එකක්ම ගත්තා. 18ක් නේ. 18ක්. 30ක් තියෙනවා මේකේ. ඕකේ. ඔය මේක තමයි ලාභ. අපි ආවා මේක දස ගන්න. ෂූස් ගන්න. මේ ඉතින් මාස දෙකකට විතර ඇති වෙන්න තියෙනවා. දෙක තුනකටම. ලොකු එකක් ගමු. මේක හොඳයි මේ පර්පල් කලර් එක. මේ තියෙන ඔක්කොම ක්ලීනින් ඒවා, වොෂින් පවුඩර්, ඩිෂ් වොෂර් ඒවා. ඔක්කොම ඉතින් අර ලොකු ප්‍රමාණ වලින් තමයි ගන්න තියෙන්නේ. Guys, help. Help කරන්න. ඕගොල්ලන්ගේ. ඔන්න අර වගේ එකකට නම් මං ආසයි මොනවාද? ඕගොල්ලෝ මුකුත් ගන්න දෙන්නේ නැහැ නේ. ඕගොල්ලෝ නැතුව එනවා ඊළඟ සැරේ. මේ තියෙන ටවර් බලන්න. Ya sé lo que usted planea. යමුද? අවශ්‍ය දෙයක් තියෙනවා. හම්බෝ ලොකු කිව් එක පුදුම සෙනගක් තියෙනවා. කජෝන්ද? නෑ. දැන් මේක දැක්කම මොකුත් එපා මට. දැන් මේක දැක්කහම පොඩක් කලන්තය හැදිලා ඉන්නේ. කොතනින් අතර වෙයිද දන්නේ. තව මාසේ අවශ්‍ය පොඩි බඩු ටික නැතුව නෙමෙයි. මමද පේ කරන්නේ? හා පේ කරන්නේ. නයි මල්ලෙන් ඇතලා ගන්න. whole piece order wait time. කවන්නේ. extra large pizza එක. Hole. ලොකුම ලොකුයි. ඕ. කාලි ඉවර කරගන්න නම් බෑ. Hole. Okay. Start. සමානක් වගේ. ඔව්. Hole. Hole.
කොහෙද පාක් අර පැත්තේ? ඔන්න අම්මෝ ලොකු යුද්ධයකට පස්සේ බඩු ටිකත් අරගෙන එළියට ආව. දැන් 4ත් වෙලා මේ ඉතින් අපි පීට්සා කෑවා, තව හොට් ඩොග්ස් අනම්මනම් ටිකක් අරගෙන එතන කෑවා. ඒකවත් හරියට වීඩියෝ කරගන්නත් බෑ, මොකද මේ ඉන්නවත් තැනන්නේ හරිම සෙනග වැඩි, ඒ හරිය හරිම රෂ්. ඉතින් මේ බඩු ටිකත් ගෙනල්ලා දාලා දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. හරි එහෙනම් හැමදාම වගේ අපේ වීඩියෝස් බලනවා. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 10,000 වලටත් අපි ළඟයි. ඉතින් ඔයගලන්ගේ සපෝට් එක, ඔයගලන්ගේ කමෙන්ට්ස්, ලයික්ස්, thank you හැමදාම වගේ. ඉතින් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා ඉන්න. මෙල්බන් ජර්නි. Melbourne journey. Bye.